ලෝකයේ අලුත් තාක්ෂණයත් එක්ක ඉස්සරහට යද්දී අපි කලින් පාවිච්චි කරපු සමහර දේවල් අපිට අයින් කරන්න සිද්ධ වෙනවා. පස්පාරවල් කොන්ක්‍රීට් කරද්දී ලංකාවේ අපි දන්න ක්‍රමවලට එහා ගිහිල්ලා ලෝකේ ඉන්න මිනිස්සු කරන ක්‍රමයක් ගැන තමයි දැන් මම ඔයාලට කියන්න හදන්නේ. මේ ක්‍රමයේදී ඉස්සෙල්ලාම කරන්නේ පාර බුල්ඩෝසරයක් මගින් සමතලා කරගන්න එක. ඊට පස්සේ කරන්නේ සිමෙන්ති ටික අරගෙන කොන්ක්‍රීට් දාන්නේ නැතුව නිකන් සිමෙන්ති කොට්ට වශයෙන් බිමින් තියාගෙන යන්නේ. සිමෙන්ති කොට්ටයකින් ආවරණය කරන්න පුළුවන් ගානට තියාගෙන ගියාට පස්සේ සිමෙන්ති කොට්ටය කල්ලා සිමෙන්ති ටික දානවා කෙලින්ම බිමට. ඉතින් ඔන්න දැන් සිමෙන්ති ටික දාලා ඉවරයි. දැන් තියෙන්නේ කවලම් කරන්න. එක ගොඩේ වගේ වැටලා තියෙන සිමෙන්ති ටික වැඩ කරන මිනිස්සු ටික දෙනෙක් ඇවිල්ලා තුනී කරලා දානවා. බුල්ඩෝසර් එක ඇවිල්ලා පසුයි සිමෙන්ති කවලම් වෙන්න එහා පැත්තටයි මේ පැත්තටයි දාලා ආයෙත් පාර සමතලා කරනවා. ඔන්න ඊළඟට එනවා වතුර බවුසරේ. වතුර බවුසරේ ඇවිල්ලා හොඳට වතුර දානවා. ඊට පස්සේ ආයෙ බුල්ඩෝසරේ ඇවිල්ලා මේ පාර ලස්සනට කපලා ගන්නවා. තාමත් තද වෙච්ච නැති තැන් තියෙනවා නම් තද කරගන්න බුල්ඩෝසරේ අයින් කරාට පස්සේ ගල් රෝල් එනවා. ගල් රෝලෙන් ඇවිල්ලා දෙතුන් පාරක්ම මේ විදිහට පාර තැළුවට පස්සේ මෙයාලා කියන්නේ මේක කොන්ක්‍රීට් වලටත් වඩා හයියයි කියලා. ඔයාගේ පෞද්ගලික අදහස මොකද්ද මේ වගේ වැඩක් ලංකාවට හරියයිද නැද්ද කියන එක ගැන? මෙයාලා කියන විදිහට නම් මේ ක්‍රමය මගින් සාමාන්‍යයෙන් පස් පාරක් කොන්ක්‍රීට් කරනවට වඩා මුදල් වගේම වෙලාවත් ඉතුරු කරගන්න පුළුවන්ලු. ඒ වගේම මෙයාලා තව කියනවා කොන්ක්‍රීට් වලට වඩා මේ පාර ශක්තිමත් කියලා. ඉතින් අපි ඇත්තටම දන්නේ නැහැ මේ පාර මොන වගේ වෙයිද කියලා.